ප්‍රේමවන්තයනි, යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතුම්. මේ උදෑසන කොහොමද සතුටින් ඔබ සිටිනවද? යේසුස් වහන්සේ සමග සිටින සතුටෙන් සමයි සිටින්න ඕනේ. එක පැත්තක් සතුට තමයි, තව පැත්තක් වේදනාවක් තමයි. මොකද සමහර දේවල් ප්‍රශ්නද පෞල් ජීවිතය තුළ, රැකියාවේදී, බිස්නස් එකේදී, ඔබගේ ඉගෙන ගැනීම කටයුතු වලදී මොකද්ද දෙවියන් වහන්සේ එන පොරොන්දු වචන? ක්‍රියා 15:16 මම එහි නටබුන් නැවත ගොඩනගා එය පිහිටවන්නෙමි. සමහර දේවල් පළුදු වෙලා ඒක හරිගසමින් උන්වහන්සේ පිළියෙලක් කරනවා කියලා කියනවා. සමහර තැන්වලට බලන්න වැඩ කරනවා, රෙනොවේෂන් කරනවා කියලා කියනවා. පරණ වුණා, ඒක අපි නැවත හරිගස්සනවා. ඒක හොඳට හරිගස්සලා හදනවා. ගොඩනැගිලි එහෙමයි තිබෙන්නේ. නමුත් අඩුපාඩු තියෙන තැන්වල තට්ටු කරලා අස් කරලා අලුත් වැඩියා කරනවා. දැකලා තිබෙනවද? මම දැකලා තිබෙනවා. මේ ඊට පස්සේ ගොඩනැගිලි හරිම ලස්සන කියලා කියනකොට අයියෝ ඒක පාළු වෙලා තිබුණේ, මෙහෙන් කැඩිලා ගිහිල්ලා තිබුණේ. ඉතින් කොහොමද අලුත් උනේ? අපි පොඩ්ඩක් හදලා ඒක ලස්සන කරලා ඒක ගොඩනැගිලි අපි රෙනොවේෂන් කරා කියලා කියනවා. ඒ වගේ තමයි ඔබගේ ජීවිතේ පිළිවෙලක් නැතුව තිබෙනවද? බිඳලා ගොස් තිබෙනවද? හරිගස්සන්න ඕනේ. නැවත ගොඩනගන්න ඕනේ. ඔබගේ සේවය, ඔබගේ පවුලේ ජීවිතය, ඔබගේ බිස්නස් එක ප්‍රශ්න වෙලාද? ඔතනරි මම වැරදි කරලා ඒක බිඳලා ගොස් තිබෙනවා. දෙවියන් වහන්සේ ඒක නැවතත් හරිගස්සනවා. උන්වහන්සේගේ හස්තයට බාර කරන්න ඕනේ. හරිගෙනගේ හස්තයට බාර දුන්නා නම් ඒක හදනවා. ඒ නිසා යේසුස් වහන්සේ තමයි හරිගෙනෙක්. කැඩිලා බිඳලා ගියා වූ ඔබගේ ජීවිතය හරිගස්සමින් ඒක යහපත් කරන්නට පුළුවන් යේසුස් වහන්සේට මේ ලෝකේ පුරා මවා පාලනය කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයේ පිළිවෙලක් වෙලා තිබුණේ. යක්ෂයාගේ ක්‍රියාව නිසා ඒක කැත වුණා. නැවත දෙවියන් වහන්සේ ඒක හරිගස්සලා මනුෂ්‍යයන්ගේ හස්තයට දුන්නා. යක්ෂයා නැවතත් මනුෂ්‍යත්ව ලැබිලා පාපය, සාපය, නපුරු දේවල් වලින් වෙනස් කරා. ඒක හරිගස්සන්නට තමයි දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මනුෂ්‍යෙක් ලෙස යවමින් සාතන්ව ජයගෙන උන්වහන්සේගේ හස්තයට කවුද ජීවිතේ බාර කරනවද? ඔවුන්ගේ ජීවිතය හරිගස්සලා යහපත් කරනවා. එනම් මගේ ජීවිතය පාපේ, සාපේ නිසා මම රෝගෙන් සිටියේ, මැරෙන්න සිටියේ. උන්වහන්සේගේ හස්තයට බාර කළා. උන්වහන්සේ නැවත යහපත් කළා. ඔබගේ ජීවිතයත් කරනවා. ඔබ බාර කරනවද? අනේ ස්වාමීනි, මගේ ජීවිතය වැරදිලා ගොස් තිබෙනවා. පාපෙන් සාපෙන් පිරීලා තිබෙනවා. මගේ අකීකරුකම නිසා, මගේ වැරද්ද නිසා ස්වාමීනි මේක හරිගස්සන්න. එහෙම යාඥා කරන විට උන්වහන්සේ ඒක හරිගස්සනවා. යාඥා කරනවද? ස්වාමීනි මේ පුතාගේ, මේ දුවගේ ජීවිතේ කොතන හරිගස්සන්න ඕන කියලා කැප කරනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධ ලේ වලින් සාදන්න. උන්වහන්සේගේ නාමයෙන් ඒක හරිගස්සමින් යහපත් කරමින් ඔබ වහන්සේ පිළිවෙලක් කළ මැනව, අපිළිවෙල වෙනස් කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්නෙමි පියාණනි. ආමෙන්. ආමෙන්. යේසුස් නිදහස් කරයි සිංහල YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. යේසුස් නිදහස් කරයි අපේ නව වැඩසටහන දිනපතා ලබා ගැනීමට සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් ලකුණ ක්ලික් කරන්න.